හායි අද මම අරන් ආවේ මගේ බර්ත්ඩේ vlog එක. එහෙනම් හැමෝම vlog එක ඉවරනකම් බලන්න. 멈춘 시간 속 잠든 너를 찾아가 아무리 막아도 결국 너의 곁인 걸 결국엔 여행을 끝내 이젠 돌아가 너라는 집으로 지금 다시 way back home අවසර පොඩි ගමනක් යන්න තියෙනවා. අපි ආවා ඒ නිසා නිල්මාණයෙන් කඩන්න. මෙතන හරිම ලස්සනයි. නිල්මාණය ලස්සනට පෙපිලා තිබ්බා. ඉතින් මාර ලස්සනයි මෙතන. මම ඔයාලට කිව්වනේ හවස ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් මම ලෑස්ති වුණා යන්න. අපි අද යන්නේ අනුරාධපුරේ. මම ඕලෙවල් වලට බාරයක් වුණා අනුරාධපුරේට. ඒ නිසා අද අනුරාධපුර යනවා. අද මගේ බර්ත්ඩේ එකක් නිසා අදම යන්න දාගත්තා. අපි මෙතනට ආව හවසට තේ බොන්න. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ වගේම කෑමත් රසයි. ඉතින් ඔයාලත් අනුරාධපුරේ යනවනම් මෙතනට එන්න. අපි තුන්දෙනා මෙතනට වෙලා වාඩි වෙලා හිටියේ. ඉතින් මෙතන ලස්සනයි. අපි මෙතන ෆොටෝසුත් ගැහුවා. ඉතින් ඒවත් මාරම ලස්සනයි. 이젠 돌아가 너라는 집으로 지금 다시 way back home ගෙදරින් එනකොට අන්නාසි අච්චාරුවක් දාන් ආවා. ඉතින් ඒකත් කන ගමන් ඉතින් දැන් යනවා. මුරුක්කුත් කෑවා. ඉතින් බලන්නකෝ වටපිටාවත් හරිම ලස්සනයි. 조용히 잠든 방을 열어 기억을 යද්දි මෙතනින් අතර කරා පඳුරු දාන්න. දැන් අපි ශ්‍රී මහා බෝධිය ගාවට ආවා. අපි මල් පූජා කරලා ඉවර වෙලා පිරිත් නූල් බැඳගත්තා. ඉතින් එතනින්ම මම බාරුනේ ශ්‍රී මහා බෝධියට අට පිරිකරක් පූජා කරන්න. ඉතින් දැන් ඒකත් පූජා කරා. ශ්‍රී මහා බෝධියෙන් පස්සේ සඳහිරු සෑයට ආවා. ඉතින් මම චූටි කාලේ මේකට ගල් දීලා තියෙනවා. ඉතින් දැන් මේ සෑය දකිද්දි හරිම සතුටුයි. මෙතන සෙනඟ ගොඩක් හිටියෙත් නෑ. ඉතින් ඇත්තටම හරිම නිදහස්. ගොඩක් හුළඟ තිබ්බා හැබැයි. ඒ වුණාට මාරම නිදහස් මෙතන.
මල් පූජා කරලා ඉවර වෙලා අපි චෛත්‍ය වටේම ටිකක් ඇවිදින්න ගියා. අපි ඊට පස්සේ ආවේ සඳහිරුස්සෑවේ විහාරයකට. ඉතින් එතන නරසීහ ගාථා එහෙම දාලා තිබ්බා. එතනත් මාරම ලස්සනයි. මෙතන ධාතුන් වහන්සේලා තියෙන්නේ. අපේ තාත්තයි නංගි ඔතනින් බලන්නේ ධාතුන් වහන්සේලා. ඔන්න ඊළඟට අපි ආවේ රුවන්වැලි සෑයට. මෙතන ගිලන්පස පූජා ලස්සන මල් එහෙම පූජා කරලා තිබ්බා. එතන ඉතින් මාරම ලස්සනයි පූජාවල්. මෙතන හඳුන්කూరు පත්තු කරලා ඉවර වෙලා අපි චුට්ටක් වාඩි වෙලා හිටියා චෛත්‍ය දිහා බලාගෙන. ඉතින් එහෙම ඉද්දි මාරම නිදහස්. ඊට පස්සේ අපි මෙතනට ආවා පහන් පත්තු කරන්න. ඉතින් අපි ඔක්කොම පහන් පත්තු කරා. ඊට පස්සේ ඉතින් අපි ආවේ රැට කෑම කන්න. මගේ බර්ත්ඩේ එකට මල්ලි දුන්න ගිෆ්ට් එක තමයි ඔය තියෙන්නේ. මේ තියෙන්නේ අක්කා දුන්න ගිෆ්ට් එක. මේ තියෙන්නේ නංගි දුන්න ගිෆ්ට් එක. මේ තියෙන්නේ අම්මා දුන්න ගිෆ්ට් එක. මේක මට තාත්තා දුන්න ගිෆ්ට් එක. අද අක්කා ආවා. ඉතින් අපි දෙන්න බීම බීලා කතා කර අද vlog එක එඩිට් කරා. දැනුනත් හිතට මතකය නැහැනික් මිලා මනරම්. අද vlog එක ඉවරයි. vlog එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thanks for watching.